බුදුරජාණන් වහන්සේ වදාළේ බුදුන් සරණ ගියොත්, දහම් සරණ ගියොත්, සංඝුන් සරණ ගියොත් එයා කොහොමද අපාය යන්නේ? අපාය යන්න විදිහක් නැහැ. ඇත්තටම පංචශීල පද පහ රකින්න මහන්සි වෙන්න ඕන. බුදු සරණ පිරිසිදු කරගන්න ඕන. ධම් සරණ පිරිසිදු කරගන්න ඕන. සංඝ සරණ පිරිසිදු කරගන්න ඕන. දැන් බුදු සරණ තියෙන කෙනා බුදුන් පල්ලවක් කියලා කියන්න කැමති නැහැ. බුදුන් පල්ලවක් කියලා කියන්න කැමති නැහැ. ගෙදර ටොපියක් නැති වෙයි. දැන් පොඩි උන් දෙන්න රණ්ඩු. එක පොඩි එකෙක් කියනවා බුදුන් පල්ල මං ටොපි එක ගත්තේ නැහැ. බලන්නකර ටොපි එක වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ දම්පු ඇති සාක්කියට මිම්මට නිදාන්න. අපේ බුදුරජාණන් වහන්සේ ජීවිත එකම එක දවසක් දිවුරලා තියෙනවා. මාරේෂා මම බොරු කියන්නේ නැහැ කියලා. ඒ දිවුරලා තියෙන වේලිච්ච තනකොළ ගහක් කරා. මේ වේලිච්ච තනකොළ ගහ පල්ලා මේ කෙලෙස් නැසලා මිසක්කම නවතින්නේ නැහැ.